ආයුබෝවන්. පසුගිය සතියාන්තයේ වසන්තය මෙන්ම උණුසුම් කාලගුණයේ වීඩියෝ පටිගත කරන සමාජයේ කණ්ඩායමක් සංක්‍රමණිකයන් හා එක්ව ගීතයක් පටිගත කිරීම සඳහා කන්නොන් පළාතේ චොන්චොන් නම් ගම්මානය වෙත ගිය අතර අප MNTV කණ්ඩායමද මේ සඳහා සහභාගී වන ලදී. MNTV කණ්ඩායමේද සහයෝගය ඇතිව MBS සමාජිකයන් හට ඔවුන්ගේ ක්‍රියාකාරකම් වන කෙටි නාට්‍ය, ගීත වීඩියෝ වැනි ව්‍යාප්තින් සඳහා රූපරාමු ලබා ගැනීමටත් චිත්‍රපට උත්සවයක් සඳහා නායක සහාය හා අතිරේක නළුවන් ලෙස විදේශිකයන් 5 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව වීඩියෝ ගත කිරීම සිදු කිරීමටත් එකඟ විය. භාෂා ප්‍රශ්නය මගහැරීම පහසු කටයුත්තක් නොවුනද කැමරාවට මුහුණ දීම සඳහා නිසා ඔවුන් අනිවාර්යයෙන්ම නවමු අත්දැකීමක් ලබා ගැනීමේ අත්දැකීමට මුහුණ දුන්නේ සතුටිනි. සංක්‍රමණිකයන් එක්ක වැඩ කරන විට මට තරහ ගියේ එයාලගේ රංගපෑමට වඩා එයාලගේ කතා කරන විදියට. එයාලගේ රංගපෑමේ වරදක් නැහැ. ඒත් සමහර තැන් මීට වඩා හොඳින් වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒත් මේ වෙනකොට මට මේ ව්‍යාප්තියේ හොඳ පැත්තක් පේනවා. එයාලට කියවන්න දෙන වාක්‍ය කෙටි වුණා නම් හොඳයි කියලාත් හිතෙනවා. විදේශිකයන් හට මේ ඔවුන්ගේ පළවන රංගපෑම නිසා මුලදී කැමරාවට මුහුණ දීමේ අපහසුතාවයක් හා අමුත්තක් දැන්වද පටිගත කරන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් හට ඒ සඳහා පහසුවෙන් මුහුණ දෙන්නට හැකි විය. මං හිතුවට වඩා රංගපාන එක ලේසි. එහෙම හිතෙන්නේ සමහර විට පටිගත කරද්දී මට අපහසුතාවක් නොදන්න නිසා වෙන්නේ නැති. කැමරාවට මුහුණ දීමේ හා පටිගත කිරීමට ආධුනිකයන් වූ සිසුන්ද කැමරාවක් ඉදිරියේ මුල්වරට පෙනී සිටින විදේශිකයන්ද නියම අවධානයෙන් සාමකාමීව තබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වූ අතර සමහරක් කලහකාරී අවස්ථා අමතක කර දමා එය හොඳ අවස්ථාවක් බවට පත් කර ගැනීමට මේ සියලු දෙනාට හැකියාව ලැබින. මට වයස 25යි. මගේ ජීවිතේට මං සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්න ගැනවත් එයාලගේ නොන්දුව ගැනවත් දැනගෙන හිටියේ නැහැ. දැන් සංක්‍රමණිකයන් එක්ක ගත කරන්නේ මේ වගේ අවස්ථාවක් ලැබුණ නිසා මට එයාලා ගැන ගොඩාක් දැනගන්න ඔවුන් එක්ක කතා කරන්නත් ආසයි. ඒ වගේම එයාලත් මේ සමාජයේම කොටසක් බව මට තේරෙනවා. MBS සමාජිකයන් හා විදේශිකයන් එකට එක්ව ගෙවූ දින දෙක තුලදී ඔවුන් එකිනෙකා හොඳින් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබිනේ. MNTV මෙසේ අර්ථවත් sannivedanayන් සිදු කිරීම සඳහා දිගින් දිගටම සහයෝගය දීමට අපේක්ෂාවෙන් පසුවේ.